පුතේ අපි අහලා තියෙනවා සිංහල භාෂාවෙන් අපි කියනවා මෙන්න මෙහෙම. ලස්සන මල, උස ගස, ගැඹුරු ළිඳ එහෙම කියනවනේ. ඊට අමතරව අපි කියනවා වේගෙන් දිව්වා, රසට ඉව්වා, හොඳට වැඩ කළා. මේ වගේ වචන අහලා තියෙනවනේ පුතේ. දැන් සාමාන්‍යයෙන් මේවට අපි කියනවා විශේෂණ පද. හැබැයි විශේෂණ පද වර්ග දෙකකට බෙදෙනවනේ පුතේ. නාම පද ඉස්සරහට යෙදුනොත් විශේෂණ පදේ නාම විශේෂණ වෙනවා. ක්‍රියාපදය වැඩිදුරටත් විස්තර කරන්න ඒක භාවිතා කරොත් අපි ඒක ක්‍රියා විශේෂණය කියලා පාවිච්චි කරනවා. ඉතින් පුතේ දෙමළ භාෂාවේ තියෙන විශේෂණ පද. ඒවට දෙමළ භාෂාවේ විශේෂණ පද වලට අපි කියන්නේ අඩේ මොළි කියලා. අඩේ මොළි කියලා තමයි දෙමළ භාෂාවේ විශේෂණ පද වලට කියන්නේ. එතකොට දෙමළ භාෂාවේ විශේෂණ පද නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ කියලා කොටස් දෙකයි. එතකොට නාම විශේෂණ පෙරඩේ කියලා කියනවා. ක්‍රියා විශේෂණ විනයඩේ කියලා කියනවා. දැන් ඔන්න මම වචන කීපයක් ගන්නවා. ඔන්න නාම පද කීපයක් ගමු. පූ මල, මරම් ගස, කුදිරේ අශ්වයා, ආරු ගඟ, පාඨශාලේ පාසල. දැන් මේ වගේ වචන පහක් අරන් බලමු අපි. සාමාන්‍යයෙන් මේවට අපි මෙහෙම කියමුකෝ. මේ නාම පද ඉස්සරහට අපි නාම විශේෂණයක් එකතු කරමු. අලහාන පූ ලස්සන මල. උයරමාන මරම් උස ගස. නල්ල පාඨශාලේ හොඳ පාසල. අපිට තව කියන්න පුළුවන් පෙරිය ආරු විශාල ගඟ. දැන් ওই විදිහට නාම පද ඉස්සරහට අපිට අලහාන, උයරමාන, නල්ල, පෙරිය කියන විශේෂණ පද දාන්න පුළුවන්. ඒතරේ නාම පදයේ වැඩි දුරටත් විස්තර වෙනවා. අපි මෙහෙම බලමු. ඔන්න අපි කියනවා ක්‍රියාපද ටිකක් ගමු. අපි හිතමු ඕඩු හින්රදු. ඊට පස්සේ අපි ගමු සමිතාර්. තව එකක් ගමු වාසිකින් රාර්හල්. ඊට පස්සේ අපි කියමු ඉරුන් දදු. ඔය වගේ ක්‍රියාපද ටිකක් අරගමු. හරි. අපි ගමු ඕඩි යදු කියලා ගමුකෝ. දිව්වේය. මේ ක්‍රියාපදය අපි විශේෂ කරමු. අපි හිතමු වේහ මාහ ඕඩියදු. වේගෙන් දිව්වේය. අපි හිතමු අපි යම රසට කෑමෙව්වා. රසට පිසුවාය. එතකොට අපිට ලියන්න පුළුවන් රුසිත මාහ සමේතාර්. ඊට පස්සේ අපි හිතමු හොඳට තිබුණා කියන්න ඕනේ. මොන හරි දෙයක් හොඳට තිබුණා. එතකොට හොඳට කියනකොට නන් රාහරන්දද කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ පෙරඩේ සහ විනයඩේ දිහා බලනකොට පුතේ සාමාන්‍ය නාම විශේෂණයේ අවසන් වුණ විදිය බලන්න. අලහාන, උයරමාන, නල්ල, පෙරිය. සාමාන්‍යයෙන් නාම විශේෂණයක් අවසන් වෙන්නේ පුතේ ආන සහ කියන සවුන්ඩ් දෙකෙන්. ඔන්න හොඳට අහගන්න. ආන සහ කියන සවුන්ඩ් දෙකෙන් තමයි නාම විශේෂණයක් අවසන් වෙන්නේ. බලන්න පුතේ ක්‍රියා විශේෂණ විනයඩි කොහොමද අවසන් වුනේ කියලා. වේහමාහ නන් රාහ. එහෙනම් පුතේ ක්‍රියා විශේෂණ අවසන් වෙන්නේ. ඒ කියන්නේ විනයඩි අවසන් වෙන්නේ ආහ කියන සවුන්ඩ් එකෙන්. එහෙනම් පුතේ නාම පදයක් ඉස්සරහට නාම විශේෂණයක් යොදනකොට ආන සහ ශබ්දෙන් අවසන් වෙන එක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ පුතේ ක්‍රියාපදයක් ඉස්සරහට ක්‍රියා විශේෂණයක් යොදනකොට ආහ කියලා අවසන් කරනවා කියලා මතක තියාගන්න. හරි. අපි එක වාක්‍යයක් හදමු. ක්‍රියා විශේෂණයයි නාම විශේෂණයයි දෙකම එන. ඔන්න මම කියනවා වේගවත් අශ්වයා වේගෙන් දිව්වේය. වේහමාන කුදිරේ වේහමාහ ඕඩි යදු. තේරුණා නේද? හොඳ පොත හොඳට තිබුණා. නල්ල පුත්තහම් නන් රාහරන්දද. දැන් තේරුණා නේද? එහෙනම් පුතේ ඔයාලගේ ඕනම අවස්ථාවක නාම විශේෂණයක් ක්‍රියා විශේෂණයක් යොදනකොට මේ ටිප් එක මතක තියාගන්න. ඒ කියන්නේ නාම විශේෂණ ආන සහ සවුන්ඩ් එකෙන් අවසන් වෙනවා. ක්‍රියා විශේෂණ ආහ කියන සවුන්ඩ් එකෙන් අවසන් වෙනවා. good luck හැමෝටම.